past perfect continuous tense යම් අවස්ථාවක දෙයක් සිදුවෙන්න කලින් දිගටම වෙමින් පැවතිච්ච ක්‍රියාවක් විස්තර කරන්න තමයි අපි මේ tense එක use කරන්නේ. She had been studying before the exam. ඇය විභාගයට කලින් පාඩම් කරමින් හිටියා. මේ ක්‍රියාව තමයි අපි මේ tense එකෙන් විස්තර කරන්නේ. අනිත් අවස්ථාව තමයි යම් ක්‍රියාවක් අතීතයේ සිදුවෙන්න කලින් අනිත් ක්‍රියාව කොච්චර කාලයක් තිස්සේ වෙමින් පැවතුණාද? අවුරුදු 10ක්, පැය 2ක්, මාස 10ක්, ඔන්න ඔය වගේ කොච්චර කාලයක්ද? මේ කාලය තමයි අපි මෙතනදී highlight කරන්නේ. They had been living in the city for 10 years before moving. එයාලා වෙන තැනක පදිංචියට යන්න කලින් නගරයේ අවුරුදු 10ක් ජීවත් වෙමින් හිටියා. මේ අවුරුදු 10 තමයි අපි මෙතනදී විස්තර කරන්නේ. අතීතයේ සිදුවෙච්ච ක්‍රියාවකට හේතුව ඊට කලින් සිදු වෙමින් පැවතුන ක්‍රියාවක් කියලා විස්තර කරන්නත් අපි මේ tense එක use කරනවා. The roads flooded because it had been raining heavily. තදින් වැස්ස පැවතුන නිසා පාරවල් යට වුණා. structure එක වෙන්නේ subject had been verb එක past participle. She had been studying. He had not been listening. ඒ වගේ. past perfect එකේ past perfect continuous එකේ වෙනස වෙන්නේ past perfect අපි කතා කරන්නේ අතීතයේ යම් දෙයක් සිදු වෙන්න කලින් සිදු වෙලා ඉවර වෙච්ච ක්‍රියාවක්. continuous එකේදී අතීතයේ යම් දෙයක් සිදු වෙන්න කලින් සිදු වෙමින් පැවතුන ක්‍රියාවක් විස්තර කරන්න.